හලෝ ගයිස් ඉතින් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද එපිසෝඩ් එක කරන්න යන්නේ අපි අයන් මයින් කරන්න. ගොඩක් අය ඕන වෙන්නේ නැහැ අපිට. මොකද අපි අයන් ෆාම් එක හදන හින්දා. ඉතින් 64 පැක් දෙකක් වගේ තිබ්බ ඇති වෙයි දැන්ට අපිට අයන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම දැක්ක කොහේ හරි මේ හරි කේව් එකක් තියෙන අපි යමු පොඩ්ඩක් බලන්න. ඒක අයන් නැති. ඉතින් නෙමෙයි තියෙනවා ඉතින්. බලමු අපි ගිහින් අපිට මොන වෙයිද දන්නේ. හරි ගයිස් ඉතින් මම පොඩ්ඩක් ඉන්වෙන්ටරි මේ පිළිවෙල කරගත්තා. ඉතින් අපි යමු දැන් කේව් එකක් හොයාගෙන. ඉතින් හරි ගයිස් ඉතින් මට පික් එකක් ඕනේ. අයන් පික් එක මගේ පික් එක කැල්ලා තියෙනවා. ස්ටෝන් එක හදාගෙන දැන් හදාගමු අපි අයන් පික් එකක්. පික් එක හදාගෙන යන් කේව් එකට අයන් මයින් කරන්න. හරි මම පික් එක හදාගත්තා. ඉතින් අපිට තව මම පොඩි ඇඩොන් එකක් ඇඩ් කරා. ඇඩොන් එක මේකයි ගයිස් මේ මම ඇඩ් කරා මේ අර ඩයිනමික් ලයිට් කියලා තියෙන අන්න ඉතින් ඔන්න හෙල්මට් එක හදාගත්තාම අපිට ටෝච් නැතුව කේව් වස්සට ගිය හැකි. ඒ කියන්නේ ලයිට් අප් වෙනවා වටේම. ඉතින් මම ඒක හදාගෙන යන්. ඉතින් අපි කේවින් වලට ඉතින් ටෝච් ගහන්න නැත්තම් මේ ඔයගලන්ට පාර හැම වැරදෙන්න පුළුවන් මේ කේව් වස්සේදී. ඉතින් අපි යන් දැන් අයන් මයින් කරන්න අපි යන්. හරි ගයිස් ඉතින් මම මේ හෙල්මට් එක දාගන්නවා. ඒක ලයිට් අප් වෙයි. ලයිට් අප් නම් පෙන්නන්නම්කෝ කේව් එකට ගියාම ඔයගලන්ට. හරි ගයිස් ඉතින් අපි යමු කේව් එක හොයාගෙන. මම මට මතකයි මේ හරිය කේව් දෙකක්ද ඔය තිබ්බ. අපි ඒකෙන් එකකට යන් තියෙන ලොකුම කේව් එකට යන්න බලමු. කොහොමද ආතල්ලෙක් මැරුණොත් ආයෙ ඉතින් ඉපදිමිලිත් නෑ ආයෙ. මේ පැත්ත තිබ්බ කේව් එකක් බලමු. ගයිස් කේව් එකක් නම් තියෙනවා පේනවා. අපි යන්න බලමු. මේක අම්මට ක්‍රීපර් අයියෙක් කියන පලයන් යන ගණන් ගන්න අම්මට මේ බලමු මේක ඇස්සට ගිහින් අපි මොනවා හරි මයින් කරගන්න පුළුවන් වේද කියලා. වෙන මොනවත් ඕනේ නැහැ මට. කෝලුයි අයිනෝ තිබ්බර හොඳටම ඇති දැන්. හරි ගයිස් අපි මෙතනින් පල්ලෙහාට යන්. මේකත් දාලා බොර බකට අම්මට උඩු ක්‍රීපර් කෙනෙක් හිටියා. ඔය හරි දක්කින්න පිටපස්සේ ආවයි. වරේ උපුරල මැරියා. මේ දැක්කද ගයිස් මේ හෙල්මට් එකෙන් අර දැන් ඔය එළියේ ඉන්නේ හෙල්මට් එකෙන්. මම ටෝච් එක මතේ දැන් තමයි ටෝච් එක ගත්තර හෙල්මට් එක තමයි එළියේ ඉන්නේ දැන්. ඒ මොඩ් එක මාරු ගයිස්. මේ මොකද මේ නිකන් අමුතු ලයින් එකක් තියෙන මොඩ් එක. ඩයිනමික් ලයිට් එකේ සමහර එක තියෙන බග් වෙනවා එහෙම. ඉතින් ඒක අවුලක් නෑ. තාතල් එකේ බගුත් වෙන්නේ ඔහේ කියන්නේ අම්මට ගෝල්ඩ් අයන් තියෙන මයින් කරගමු මෙතන. අම්මට ෆ්‍රෙන්ඩ්ස් මෙතන තඩි පල්ලමක් තියෙන පල්ලහැට යනවාද නැද්ද කියලා මම කල්පනා කරා. එතන කෝල් එකක් තියෙන මයින් කරගමු. කෝල් තමයි ඕනේ අපිට ටෝච් එක හදන්න ඕනේ නැත්නම් මොකද ගන්න කියලා කල්පනා කරේ. අම්මට ඩොයි ඊයක පත අයන් ජාඩ්ඩයක් හොඳේ අම්මට සිරියේ. තව එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මම මේකට මේ වෙයින් මයින් එහෙම දාලා තින්නේ. ඒක පටපට ගලක් මයින් කරන්න ලේසියි. ඉතින් හાર્ඩ් කෝර් හින්දා දැම්ම. වද්ද ඒක හරි වෙන්න. ඉතින් මොකද්ද කරන්න කියලා මම කල්පනා කරේ පල්ලෙහාට යනවද නැද්ද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි යන් උට්ට. එතනින් පල්ලෙහාට යන එක පොඩ්ඩක් භයානකයි වගේ. මොකද මේ යට මොන්ස්ටර්ස්ලා ඇති අම්මට සිරි වෙන්න ඩක්ටගේ මම සොම්බියෙක් වගේ. අම්මට සොම්බියෙක් වෙනවා. අම්මට පිටවගේ ගැහුවානේ. මම පල්ලෙහාට යන වරෙන් පල්ලෙහාට දෙන්නම් ජම්බු උඹට. ඉත්තවඩුවේ වරේ දෙකින් දෙකයි ගැහුවේ මැරුණානේ. මොන හරි නෑ දෙකින් පල්ලෙහාට අපරාදු. අපි යන්කෝ ෆ්‍රෙන්ඩ්ස් උට්ට එන. හරි ගයිස් මම උට්ට ගිහලා මේ විලේජ් එකේ ගමක නිදාගත්තා. මේ අපිට කෑම නෑ බෑ. කෑම පොඩ එකතු කරගන්න. මම පටස් කරලා කෑමට එකතු කරගන්න. හරි ගයිස් මම මස්ටර් හොයාගෙන මේ බේක් කරගත්තා. අපි දැන් ආයෙත් මේ මයිනින් කරන්න. මොකද අපිට ගොඩක් අයන් ඕන කරන 64 පැක් දෙකක් වගේ හම්බුනොත් ඇති මේ. මොකද අයන් ෆාම් එකක් ගහන හින්දා මේ පියන්කෝ අර ආයි කේව් එකකට මේකටම මට එහා කේව් එකක් තිබ්බා. අපි ඒකට ගිහින් පොඩ්ඩක් බලමු. හරි ගයිස් මේ මෙතන කේව් එකක් තියෙනවා. අපි යන්නේ කේව් එකට මේ. ඒකට ලොකු කේව් එකක් මම පොඩ්ඩක් බැලුවා මේ. කරියොත් අපි ටිකක් අයන්ට හොයාගන්න පුළුවන්. ඉක්මනට අපි ගිහින් බලමු ඒකට. මම මේ කේව් එකට ගයිස් එකපාරක් ආවා. මතකද මේ අර අයින් ටික හොයාගන්න කියලා. දැන්ට අයින් පොඩ්ඩක් මදි වෙලා හොයාගන්න කියලා අයින් 3 දරන් යන්නේ කේව් එකෙම. මේක තියෙනවා මම හිතන ගොඩක් අයන්. අපි යන්කෝ බලන්න කීප කෙනෙක් ඉන්නවා ගණන් නැහැ.
මෙතන අයින් දෙයක් තියෙනවා guys. අපි ඒක මයින් කරගමු ඉක්මනට. ඔය දෙකයි හරි. දෙකයි ගානටම තියෙනවා. මෙතන අයින් දෙයක් තියෙනවා අපි guys. ඒටිත් මයින් කරගත්තා අපි. guys අතන ගෝල්ඩ් එකක් තියෙනවා. අපි ඒටිත් මයින් කරගමු පොඩ්ඩක්. අමරසිරි ක්‍රීපර් එක පුරන. ඉතින් ගෝල්ඩ් එක කරුණානේ. ෂි. අපලන්න අපි අයින් මයින් කරනවා. අයින්ට මයින් කරගෙන යන්න අපි. අඩෝ මෙතනට ලොකු අයින් දෙයක් තිබ්බා. අපලන්න යන් කුට්ටද. තවයි හම්බේ. guys quality එකක් තියෙනවා. අපි ඒ quality එක මයින් කරගමු. guys zombie set එක මාව පන්නනවා. උන් ටිකට වඩා දීලෙමු අපි. අඩෝ guys ඌ විසිකුණා කියනවා. අඩෝ මරු ආදරම දෙයක නේ. guys අපේ රෙස්ටෝරන්ට් උත් ඕනේ ඉතින් වැඩ වලට අපි අපේ රෙස්ටෝරන්ට් එක උත් තියෙනවා. මෙතන මයින් කරගමු මේ ටික. ෆ්‍රෙන්ඩ්ස් මේ සෙට් එක මම වට කරා උන්ට ඩරනකම හිටියා මේ ක්‍රීපර් කෙනෙක් තාම මට පුරු හත්ති ලව්වේ දූපා බලයා දූපම් තවඩින්ගෙන් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිරි උගේ ඩැමේජ් එක බා ඉතින් මගේ අපේ අන්තිම එපිසෝඩ් එක දන්න ෆ්‍රෙන්ඩ්ස් මේ අත්‍යාවේ මැරෙනවා යන්නේ ආයේ ආටුත් නෑ සොම්බිලත් වෙන අයියේ බලයා හරි guys මම මේ වදකාරුන්ට ටිකෙන් බීලා තව අයින්ට මයින් කරගෙන ආවා මේ ඊට දැන් අයින්ට එකක් තියෙනවා ගොඩක් අපි ආයි දැන් ගෙදර උඩට යන්කො පොඩ්ඩක් බලන්න අපි දැන් මේ ගෙවන්නේ guys මේ 12 වෙනි දවස් අපේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එකේ අපි බලමු කොහමද දවස් 100ක් සර්වයිව් වෙන්න දන්නේ නැද ඉතින් දාන්න දුන්නොත් ඉවරයි ඉතින් හරි guys මම උඩට ආවා මේ දැන් අපි යම් පොඩ්ඩක් ගම පැත්තට මේ ෆ්‍රෙන්ඩ්ස් මට කියන්න බැරුණා මම තව මේ සීරීස් එකක් කරන්න ඉන්නේ මේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එක ඉවරන පස්සේ මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් හරි ෆීයේ නයිට්ෆෝල් හරි මේ ඕගලන්ට පුළුවන් නම් ඊළඟ ගේන්නේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න මේ මොකක් වුණා මම මේ දෙකම ගහනවා කොහොම හරි ෆීයේ නයිට්ෆෝල් ගහන්න ඕනි කියලා හිතනවා මොකද ඒක පොඩ්ඩක් මේ ඔය භයානක වැඩි ඒක හොල්මන් ඉන්න තව මොඩ්ඩක් තියෙනවා ෆ්‍රොම් ද ෆොග් ඒකත් පොඩ්ඩක් ගහන්නත් ඕනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මොකක් හරි හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි නිදාගමු මේ රෑ වෙලා වහිනත් එක්ක නිදාගමු අපි දැන් මේ හරි guys අපි දැන් 13 14 වෙනි දවසේ නේද 14 වෙනි දවසේ ඉන්න අපි ඇස්ස වැයුවා මේ යන්කෝ එළියට පොඩ්ඩක් අපි මගේ guys සර්වර් එකක් තියෙන අපි ප්ලේ කරන ඔයගලන්ටත් උන එන්න පුළුවන් මේ කමෙන්ට් එකක් දාන්නකෝ මම IP එහෙම දාන්නයි වෙන කට්ටියට එන්න පුළුවන් normal survival එකක් තියෙනවා ප්ලගින් එහෙම දාලා තියෙන මොබයිල් PC ඔක්කොටම ආව හැකි මේ ආතල්ලේ ප්ලේ කරමු සෙට් එකත් එක්ක මාත් එනවා කොච්චර හරි එකට තව අපි කලින් එපිසෝඩ් එකේ අන්නර මේ මොකද්ද විලේජ් අවුට්පෝස්ට් එක ඒකට ගැහුවා මේකත් බලන්න අපි දැන් ළඟදිම ඩයමන්ඩ් යන්නත් ඕනේ මොකද අපිට පොඩක් එක්ස්ප්ලෝර් පාරක් දාන යන්නත් තියෙනවා මේකද අර දන්නවා ඉතින් ඔය ටෝටම් එහෙම අපි ටෝටම් ෆාම් එකේම ගහනවා මොකද ටෝටම් කියන එක පොඩක් වැදගත් මේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එකේ ඉතින් ඒකට අපි එපිසෝඩ් දාලා යන් මේ සොලු වෙන්න ඕනේ මේ එපිසෝඩ් එක දැන් පරක් වුණාට මොකද මේ මම පොඩි වැඩ වගේ හිටියේ මේ දවස් ගණන් ගන්න එපා ඉතින් guys මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන අපි අද අයන් මයින් ගන්න ගියා ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් යටින් කමෙන්ට් කරන්න යන්න එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හමුවෙමු goodbye